කොහොමද ළමයි ඉතින් එන්නකො මාත් එක්ක අගෝස්තු මාසේ ප්ලෑන් කරන්න. ඉතින් අලුත් මාසයක් ආවම ඒ මාසේ ඔයාලගේ ගෝල්ස් මොනවාද, ටාගට්ස්, ඔයාලට කරන්න තියෙන දේවල් බලලා ලස්සනට ඒ මාසේ ප්ලෑන් කරන එක කරනවා නම් ඔයාලටත් එදිනෙදා වැඩ ගොඩාක් ආසාවෙන් කරගෙන යන්න හිතෙයි. ඉතින් මාත් එක්ක එනම් අගෝස්තු මාසේ ප්ලෑන් කරලා මෙතෙන් ඉඳගෙන දිගටම ඔයාලගේ මාසෙන් මාසේ ඔයාලගේ ජීවිතේ වැඩ ලස්සනට ප්ලෑන් කරලා කරගෙන යන්න පටන් ගමු එහෙනම්. ඉතින් ළමයි අලුත් මාසයක් ප්ලෑන් කරන්න කලින් ගිය මාසේ රිවිව් කරලා බලමු නේද? ඉතින් කල්පනා කරලා බලන්නකෝ ඔයා මොන හරි දෙයක් ගිය මාසේ කරන්න බලාපොරොත්තුෙන් හිටියද ඒක කරගත්තද කියලා. එහෙම නැත්නම් ගිය මාසෙම නෙවෙයි මොන හරි දෙයක් ඔයාගේ ජීවිතේ ප්ලෑන් කරගෙන තිබිලා ගිය මාසේ මේ ටික ඉවර කරාද? මොන හරි එක දෙයක් හරි කමන්නේ ඉවර කරා නම් ඒ ගැන ඔයාට ලොකු සතුටක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ අගෝස්තු මාසේ දිග අරගෙන දවස් ටික කොහමද තියෙන්නේ? නිවාඩු දවසොත් වැටෙනවා. මේ දේවල් එක ඉදිරියේ වැඩ ටික ඔන්න ඔයගොල්ලන්ට ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් මගේ ජීවිතේ බැලුවොත් ජෝලි කියන්නේ මට 2026 ජෝලි කියන්නේ ගොඩක් විශේෂයි. ඉතින් මම අවුරුදු ගානක් තිස්සේ ප්ලෑන් කරපු නෝරලිය ට්‍රිප් එක මට යන්න හම්බ වුණා. ඉතින් ඒ ගැන මට තියෙන ලොකු සතුටක් ජූලි මාසේ 2026 කියන්නේ මගේ අවුරුදු ගානක් තිස්සේ තිබ්බ ඩ්‍රීම් එකක් මම අචීව් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මගේ මේ YouTube channel එක මම හදලා ගොඩක් කල් ඉතින් එක වීඩියෝකයි දිග වීඩියෝස් දාලා තිබ්බේ. ඉතින් ඒ වීඩියෝස් ටික දිගටම කරගෙන යන්න මගේ channel එක මට අවස්ථාව ලැබුණා ඒ වීඩියෝ එක දාලා. ඉතින් මම මෙතන ඉඳලා දිගටම ලයිෆ්ස්ටයිල් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට මොන වගේ වීඩියෝස් ඕනි කියලාත් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ මීට කලින් මගේ අනිත් channel එකේ දාපු traveling videos උත් මම දාලා තියෙනවා description එකේ. ඔයගොල්ලන්ට ඒවත් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න මේ බලන්න ඉතින් මං හරිම ආසාවෙන් බලන මගේ වීඩියෝ එක මම මේ වීඩියෝ එකක් හදන්න මේ යන්න තියෙන ආසාව ඔන්න ඉෂ්ට කරගත්ත මාසේ. ඉතින් මේ වීඩියෝ එක ඔන්න බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ channel එකේ දාලා තියෙනවා මේ මන් දැන් දාන වීඩියෝ එකට කලින් වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නුවරඑළියට ගිය ඔහියට ගිය වීඩියෝ එක සම්පූර්ණ වීඩියෝ එකම දාලා තියෙනවා. ඉතින් කියන්න බලන්න ඔයාලා මොන හරි මම මේ කිව්වා වගේ සමහරට ජූලි මාසෙම නෙවෙයි මොන හරි දෙයක් කම්ප්ලීට් කරා නම් ඒ ගැන ඔයාලා ගොඩක් සතුට වෙන්න. ඉතින් මේ වගේම තමයි මගේ මාස්ටර් ඩිග්‍රී එකේ රිසර්ච් එකත් මම සබ්මිට් කරා ජූලි මාසේ. ඉතින් සබ්මිට් කරලා ඉවරලා තමයි මේ ට්‍රිප් එක ගියේ. ඉතින් එතකොට ලොකු බරක් නිදහස් වීම ගැනත් ලොකු සතුටකින් තමයි මම රිලැක්ස් එකේම මේ ට්‍රිප් එක මට යන්න පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා අපි එදිනෙදා කරන දේවල් ලිස්ට් එකක් හදලා ටික් එකක් දාගත්තම ඉවරයි කියලා ඊළඟ වැඩේට ගොඩාක් ලොකු රිලැක්ස් එකකින් අපිට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට ප්ලෑන් කරන එක වගේම ප්ලෑන් කරලා ලියන එකත් මම නම් දකින්නේ ඒක ගොඩක් වටින දෙයක් සහ අපේ එදිනෙදා ජීවිතයේ දේවල් පහසු වෙන දෙයක් විදියට. මේ දේවල් එදිනෙදා ලියන වැඩේ ඇත්තටම මට ගොඩාක් හුරුුනේ ළමයි මේ කැම්පස් එකේ ඉන්ටර්න්ෂිප් එක ගියාම අපි කරන වැඩ ටික අපි ලියන්න ඕනේනේ. ඉතින් ඉස්සෙල්ලා මේ රෙකෝඩින් බුක් එකේ ලියන්න කලින් වෙන පොතක ලියනවා. ඉතින් ලියලා අද මේ වැඩ ටික මම කරේ කියලා කරන්න තියෙන ටික ලියලා හරි දා ගන්නවා. ඉතින් ඒ පුරුද්ද අදටත් මම මගේ දැන් ජොබ් එකටත් අරගෙන විත් තියනවා. ඉතින් ඔෆිස් එකේ යාළුවෝ දන්නවා මම එහෙම ලියනවා කියලා. ඉතින් මම නම් ඒකට හරි සතුටුයි. දෙයක් ඉවර වෙනවනේ. ඉතින් මගේ මූලිකම කරන්න තියෙන දේවල් මන්ත්ලි ටික තමයි. ඉතින් මම මේ කොලයක් අරගෙන මුලින්ම ලියාගන්නේ. ඉතින් මගේ YouTube channel දෙක තියෙනවා. ඊට පස්සේ මම Facebook එකත් මේන්ටේන් කරා යනවා ළමයි. දැන් මොනිටයිසේෂන් හම්බෙලා Facebook එකෙත් සල්ලි ගෙවන්න නිසා ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් පුළුවන් ආටිකල් ලියලා දාන්න, ෆොටෝස් දාන්න. ඒ කියන්නේ දාන්නම් වාලේ දාන්න නෙවෙයි. මොන හරි මිනිස්සුන්ට බලන්න ආස කරන දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම මගේ බිස්නස් පේජ් එක තියෙනවා. ඉතින් මගේ බිස්නස් එක ගැන මම ඉස්සරහා වීඩියෝස් වලින් කතා කරන්නම්. ඊට පස්සේ ඔෆිස් වැඩ තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු ගානකට පස්සේ චාටර්ඩ් ඇකවුන්ටන්සි
එක්සෑම්ස් කරන්න ගත්තා. ඉතින් ඔන්න ගිය මාසේ මට මගේ ක්ලාස් වීඩියෝස් ඔක්කොම බලලා ඉවර කරන්න බැරි වුණා. ඉතින් මේ මාසේ මම ඔක්කොම ටික එකතු කරලා බලන්න try කරනවා. ඉතින් මගේ small business එක යනවා. small business එක ඉතින් තාම develop වෙන ගමන් තියෙන්නේ. ඉතින් මම description එකේ page link එක දාන්නම්. ඉතින් ඔයගොල්ලන්ටත් බලන්න පුළුවන්. ඉතින් පුංචි target අපි තියාගන්න ඕනේ. එතකොට step by step යන්න පුළුවන්. ඉතින් ආරම්භයේදී ඉතින් මගේ YouTube channel එකේ ඇත්තටම subscribersලා මේ විදිහ 100ක්වත් නැහැ. ඉතින් මම පුංචි target එකක් විදියට අගෝස්තු මාසේ plan කරගන්නවා. එතනදී මට 100ක් එකතු වෙන්න කියලා. ඉතින් වගේම මගේ page එක ගවුම් page එකක් ඉතින් අලුතින් ලස්සන ගවුමක් out කරන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ පුංචි target ඔයගොල්ලන්ගේ ජීවිතෙත් ඇතිනේ. ඉතින් ඒ දේවල් එක මාස වලට වෙන් කරලා මෙන්න මේ මාසෙදී මම මෙන්න මෙතෙන්ට යනවා කියන දේ ඔයගොල්ලන්ට පුළුවන් plan කරගන්න. එතකොට ඔයාට ආස හිතෙයි එදිනෙදා වැඩ ටික උනත් කරගෙන යන්න එක එපා වෙන්නේ නැතුව කරන් යන්න පුළුවන් කියලා මම හිතනවා. මේ තියෙන්නේ මගේ planning book එක. ඉතින් මේ book එක මට එව්වේ netto craft and painting store කරන නංගි. ඉතින් මම නංගිගේ page එකත් ඔයගොල්ලන්ට link එක දාන්නම් බලන්න. ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන planning books customize කරලා ඔයාට ගැලපෙන විදිහට හදාගන්න. ඉතින් මෙතන තිබුණ page එක තමයි travel bucket list එකක්. ඉතින් මම ඔන්න ගිය මාසේ ගියානේ නුවරඑළියේ ඔහේ හොටන් ප්ලේස්. ඉතින් මේක ඔන්න මම ටික් එක පාට කරනවා. මං ගිහලා ඉවර වෙච්ච හින්දා. ඉතින් මේ book එකේ මට පුළුවන් මට ඕන විදිහට එක දේවල් plan කරලා ලියා ගන්න මාසයක් ගානේ. ඉතින් එතකොටත් ඔන්න ඔයගොල්ලන්ටත් ඉතින් කොච්චර ආසිතනවද මේ monthly planning year planning වැඩ කියලා. ඉතින් මෙන්න මේ ලස්සන ෆොටෝස් උනත් ඔයගොල්ලන්ට ආසාස විදිහට හදා ගන්න බලන්න. ඉතින් මේ විදිහට මාසෙ ලියලා මාසේ කැලෙන්ඩර් එක ලියලා මාස වගේ goals ලියා ගන්න බලන්න. ඉතින් මම අර ඉස්සෙල්ලා කොලේක ලියපු දේ සමරයිස් කරලා මම මේ පොතට ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේක මාක් කරන්න මම කරපු දේවල් මොනවද මම කරන්න තියෙන දේවල් මොනවද කියලා. ඉතින් තව දෙයක් තමයි මේ ඔයාලට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් එහෙම නැත්නම් පාට දාලා ලියන්න පුළුවන් නම් ස්ටිකර් අලවලා එහෙම හදන්න පුළුවන් නම් ඉතින් මෙන්න මේ planning book එක ඔයාටම උනත් හදා ගන්න පුළුවන්. මාසයක් ගානේ ලස්සන ආස හිතෙන theme එකකින් colors දාලා එහෙම කරන්නත් පුළුවන්. ඉතින් මගේ job එකත් එක්ක මම ගොඩක් අයට බහලයි business එකක් තියෙනවා, YouTube channels තියෙනවා. ඉතින් ගොඩක් busy කෙනෙක් විදිහට මම පාවිච්චි කරන්න මේ විදිහට printed year plan එකක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් ඔයාලා කැමති විදිහට සුදු පාට පිටු තියෙන පොතක් අරන් ලියන්න. ඒ වගේම මෙහෙම අර මගේ මේ පොතේ ඔයගොල්ලන්ට පේන ඩොට් තියෙන පිටුවක් තියෙනවා. ඒ වගේ මුළු පොතම ඩොට් තියෙන මුළු ජර්නල් පොතොත් ගන්න තියෙනවා. එතකොට අර ඩොට් හරහා අපිට පැන්සලකින් පින්තූරයක් වුණත් අර ගොඩක් චිත්‍ර අඳින්න දන්නේ නැති දක්ෂ නැති කෙනෙක්ට උනත් ඇඳ ගන්න පහසු විදියට තමයි මේ බුලට් ජර්නල් වල මේ ඩොට් විදියට තියෙන්නේ. ඉතින් එතකොට ඔයගලන්ට මේ විදියටත් ඔයාලගේ මේ plan එක හදන්න බලන්න. ඉතින් ඒ වගේම තමයි monthly plan එක ඇතුලේ අනිවාර්යෙන් තියෙන ඕන දෙයක් තමයි savings plan එකකුත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් දැන් සල්ලි ඉතුරු කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මුලින්ම මම කියන්නේ චූටි ගාණක් හරි අයින් කරලා තියලා එතන එහාට වාගේ වියදම් ට්‍රැක් කරලා තියාගන්න. ඊටු ටික වියදම් කරන්න. ඒ වගේම තමයි දැන් අද කාලේ ආර්ථිකෙත් එක්ක අනිවාර්යයෙන්ම අපි හැමෝටම අමතර ආදායමක් තියනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාගේ මාසේ ටාගට් එකක් විදිහට ඔයාට ගැළපෙන විදිහේ අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න එකත් ඔයාගේ ටාගට් එකක් කරගන්න කියලාත් මම කියනවා. ඉතින් එක මාසෙකින් අමතර ආදායමෙන් ලොකු ගානකට අපිට යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ටිකෙන් ටික යන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කියපු විදිහට ඔන්න Facebook එකේ මොනිටයිසේෂන් on කරගෙන ආදිකටම මිනිස්සු බලන්න කැමති ආටිකල්ස් එක ඒරියා එකකට ඔයාට ලියන්න පුළුවන් නම් ඉතින් ඔයාට ඩොලර් එකතු වෙනවා. ඉතින් මාසයක් ගානේ ඩොලර් 100 සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔයාගේ බැංක් එකට සල්ලි එන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට Facebook page එකක් develop කරගන්න. ඉතින් තව දෙයක් තමයි
ඔයාගේ personal FB කරහා page කීපයක් හදලා ඒ page කීපෙම monetize කරගත්තොත් ඔයාට දැන් ලොකු ගාන ඇත්තටම එකපාරට ලොකු ගානක් එන්නේ නැහැ නේ. ඉතින් page කීපයක් එකතු කරගත්තොත් ඔයාට $100ක් එකතු කරගන්න එක ඉක්මන් කරගන්නත් බලන්න. ඉතින් මේ වගේ දේවල් ඔයාට ගැලපෙන විදිහට plan කරගන්න. ඒ වගේම තමයි monthly plan එකක් විදිහට ඔයාට monthly reset වෙන්න ඔයාගේ කාමරේ clean කරගන්න වැඩ, එතකොට අල්මාරියක් අස් කරගන්න, පොත් මේසය අස් කරගන්න, පොත් කබඩයක් අස් කරගන්න වගේ දේවලුත් ඔයගොල්ලන්ට මාසෙ මුල කරන්න පුළුවන්. ඉතින් එතකොටත් අපේ අර හිතට රිලැක්ස් එකක් දෙනවා. ලස්සනට ඒ දේවල් තියෙනවා දැක්කම. ඉතින් ඒ වගේම අලුත් හැබිට් එකක් ඔයාට අලුත් පුරුද්දක් ඇති කරගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. ඉතින් විශේෂයෙන් පොතක් කියවන එක දවසට පිටු 10ක් කියවන එක. ඉතින් ළමයි මමත් ඉස්කෝලේ යන කාලේ ගොඩාක් පොත් බලපු කෙනෙක්. හැබැයි දැන් වෙලා තියෙන්නේ අර බිසි ලයිෆ් එකත් එක්ක ටිකක් ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් මම try කරනවා මේ මාසෙ ඉඳලා දවසට පිටු 10ක් හැරි කියවන්න. ඉතින් ඇත්තටම අපි බියන වෙලාව බැලුවොත් අයින් කරොතින් පුළුවන් නේද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඔන්න මේ තියෙන මගේ business page එකේ මේ දවස්වල අපි sell කරන ගවුම. ඉතින් page එකටත් ඔන්න ඇවිල්ලා බලලා යන්න කියලා ඔයගොල්ලන්ට ආදරෙන් ආරාධනාවක් කරනවා. ඉතින් එහෙනම් ඔයාලා කොහොමද මාසෙ plan කරන්නේ විස්තර එහෙනම් ඉතින් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. මෙන්න මේ මගේ යාළුවෝත් ඔයාලා මතක් කරනවානේ. ඉතින් ඔන්න මේ අපේ සිම්මිවත් පෙන්නවා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.